ඒ නිසා මේ හාමුදුරුවෝ කියන යමක් දුක යමක් අනිත්‍ය නම් මොකද වෙන්නේ? ඒක දුකයි. එහෙම කියලා මේ හාමුදුරුවෝ කියනවා. අර මේ හාමුදුරුවෝ සාමාන්‍ය බණ කියනකොට කියන ක්‍රමය මොකද්ද? උපාසකම්ම කෙනෙක් නැගිටිනවා. නැගිටලා අහනවා උපාසකම්ම ඔයාට දැන් ඔළුවේ කැක්කමක් තියෙනවා. මේ ඔළුවේ කැක්කම හොඳ වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය වෙනවා. විපරිණාමය වෙනවා. ඔළුවේ කැක්කම තිබුණා, ඔළුවේ කැක්කම හොඳ වුණා, විපරිණාමය වුණා, අනිත්‍ය වුණා. දුකද? උපාසකම්ම කියන මොකද්ද? අපේ ඉතින් ලංකාවේ උපාසකම්මලා දන්නවනේ. මොකද්ද කියන්නේ? නෑ ස්වාමීනි සැපයි. ඔළුවේ කැක්කම හොඳ වුණාම සැපයි. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා අනිත්‍ය නම් දුක වෙන්න ඕන. ඕන් සැප වෙලා. එහෙනම් බුදුහාමුදුරුවන්ට වැරදිලා. නෑ අනිත්‍ය නෙමෙයි කැමැතිසේ පවතින්නේ නැති අනිත්‍යයි හරි වචනේ කියලා මේ හාමුදුරුවෝ කියන්න පටන් ගන්නවා. මම දැන් අද ඔයාට පෙන්නන්නම් ඒ හාමුදුරුවෝ වරද්දගත්ත තැන. මේ ලෝකේ වස්තු වර්ග දෙකක් තියෙනවා. එක ප්‍රිය වස්තු, අනික අප්‍රිය වස්තු. ඔච්චරයි තියෙන්නේ. මොනවා වස්තුව ගත්තත් එක්ක ප්‍රිය වස්තු, එක්ක අප්‍රිය වස්තු. හරි ප්‍රිය වස්තුවක් ගමු. හරිද? පුත්තා වත්තු මනුස්සාණං. මනුස්සයින්ට දරුවෝ හොඳට ප්‍රියයි. අපි හිතමු මේ උපාසක අම්මා කෙනෙකුට පුතෙක් දරුවෙක් ලැබුණා. ලැබුණාම ප්‍රියයි නේ. දැන් ප්‍රිය වූ පුත්‍රයා පියංම පුත්තං ප්‍රිය වූ පුත්‍රයා ලැබෙනකොට මොකද වෙන්නේ? හරි සතුටුයි. ඒ කියන්නේ බර්ත්ඩේ පාටිස් දාන්නේ එදාට. කේක් කනවා. කොල්ල ඉපදිලා මැරෙනවා සති දෙකකින්. එදාට දුකයි. එදාට කේක් කන්නේ පස් කනවා. ඉපදුණු දවසේ සතුටට කේක් කාලා සති දෙකකින් කොල්ල මැරිච්ච ගමන් පස් කනවා. ඒකේ දුක ආවේ මොන පැත්තෙන්ද? නැති වෙන පැත්තෙන්. ප්‍රිය වස්තුවේ දුක ගැන දෙන්නේ මොන පැත්තෙන්ද? අනේ වස්තුවේ කියන්නකො. ප්‍රිය වස්තුවේ දුක ගැන දෙන්නේ නැති වෙන පැත්තෙන්. ඕකම අනිත් පැත්ත හිතන්නකො. දැන් ඔන්න මේ කොල්ල මැරුන්නේ අවුරුදු 18ක් විතර වුණා. ගමේ ඉන්න අප්‍රියම නොසන්ඩාලම කෙල්ලත් එක්ක මේක යාළු වුණා. යාළු වෙලා නිකන් හිටියේ නේ. මේක පන්නගෙන ගෙදරගෙන ආවා. ගමේ අප්‍රියම ලේලි අපේ අම්මගේ වේවි කියලා. එකරගෙන ආවා. දැන් එක් කරගෙන යනකොට නැන්දම්මගේ මූණ මොකද වෙන්නේ? නැන්දම්මගේ මූණට මොකද වෙන්නේ? උඹලා හට්ටියට පයින් ගහලා වගේ නේ. මොකද වෙන්නේ? හරි දුකයි. නැන්දම්මත් අතාරින්නේ මාතර පැත්තේ කට්ටඩියක් එක් කරගෙන ඇවිල්ලා කොඩි විනයක් කරලා සති දෙකකින් ගෙදරින් යවනවා. යවනකොට සතුටුයි. අප්‍රිය වස්තුවේ දුක ගැන දෙන්නේ මොන පැත්තෙන්ද? අවධානයෙන් මන් දිහා ඉන්නේ. අප්‍රිය වස්තුවේ දුක ගැන දෙන්නේ මොන පැත්තෙන්ද? මොන පැත්තෙන්ද? ඇති වෙන පැත්තේ. නැති වෙනකොට සතුටුයි. ඔන්න ආයතනයක් අපි මේක සාරාංශයකට යන්න. ප්‍රිය වස්තු ඇති වෙනකොට සැපයි, නැති වෙනකොට දුකයි. අප්‍රිය වස්තු ඇති වෙනකොටම දුකයි, නැති වෙනකොට සැපයි. මේ හාමුදුරුවෝ මට ලිපියේ වල තියෙනවා වස්තු ගණනාවක් ගැන, සංසිද්ධි ගණනාවක් ගැන. 1. ඔළුවේ කැක්කුමක් තිබී හොදවන විට සැපය. ප්‍රභාකරන් මිය යන විට, මිය ගිය විට සිංහලයාට සතුටුය. නියගය නැති වී වැසි ඇදෙන විට, ඇද වැටුණු විට ගොවියාට සතුටුය. කොහොම සතුටු කතන්දර ගොඩක් කියනවා. අනිත්‍ය වීම සැපයි, අනිත්‍ය වීම දුක නෙමෙයි කියලා පෙන්වන්න, ඔප්පු කරන්න, ප්‍රූෆ් කරන්න. ඒ කියන්නේ කන්න ඕන වෙලාවට කබර ගෝයා තල ගෝයා කරගෙන තියෙනවා. තේරෙනවද? එතකොට දැන් එහෙනම් අහගන්න. හැබැයි ඒ හාමුදුරුව පෙන්නපු ඔක්කොම සෙට් එක මොන වස්තුද? මොන වස්තුද? අප්‍රිය වස්තු. හරියටම හරි. අප්‍රිය වස්තු පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ ඔළුවේ කැක්කුම අප්‍රිය එක. අප්‍රිය එක නැති වෙනකොට සතුටු වුණාට ඇති වෙනකොටම දුකයි. ඒක අමතක කළා. යම් හිතාමතා කොලේ වහලා ගහලා. ඊළඟට ප්‍රභාකරන්ගේ මිය යෑම සිංහලයාට සතුටුඩු. හැබැයි ප්‍රභාකරන් ඇතිවීම මතකද? මතකද ඒ දවස්වල බෝම්බපත්තු වෙනකොට? මතකද? ස්වාමි පුරුෂයා වැඩට ගිහිල්ලා එනකොට මොකද වෙන්නේ? ළමයි ඉස්කෝලේ ගිහිල්ලා එනකම් මොකද වෙන්නේ? අවිනිශ්චිතව ඉන්නේ, දුකෙන් ඉන්නේ, බයෙන් ඉන්නේ. එහෙනම් එයාගේ දුක එන්නේ ඇති වෙනකොට. අප්‍රිය වස්තු වල දුක ආවේ ඇති වෙනකොට. නැති වුණාම සැපයි තමයි. ගොවියාට නියගේ නැති වී වැසි ඇද වැටෙන විට සැපය. හැබැයි මතක තියාගන්න නියගේ ආරම්භ වෙනකොට මොකද වෙන්නේ? තේ පැල මැරිලා නේද? කොච්චර අමාරුදනේ. ඒකනේ. දැන් එහෙනම් ඒ හාමුදුරුවෝ කරලා තියෙන්නේ මොකද්ද? උපාසකම්මලට නංගි පෙන්නලා
අක්කා දීලා. නැද්ද? පෙන්ලා තියෙන අප්‍රිය වස්තු විතරයි. මොලේ කලඳක්වත් තිබ්බනම් බලන්න එපා මොකද්ද? අප්‍රිය වස්තු මෙන්න මේ ලෝකේ ප්‍රිය වස්තු නැද්ද? එතකොට බුදුහාමුදුරුවෝ කියපු එක මොකද්ද? යද නිච්ඡන් තන් දුක්ඛං කියේ මොකද්ද? අප්‍රිය වස්තු දුක ගේනවා. ප්‍රිය වස්තු දුක ගේනවා. අප්‍රිය වස්තු ඇති වෙනකොට දුකයි. ප්‍රිය වස්තු නැති වෙනකොට දුකයි. එහෙනම් හැම වස්තුවක්ම ඇති වෙනකොට නැති වෙනකොට දෙපැත්තෙන් එක පැත්තකින් හෝ දුකයි. බුදුහාමුදුරුවෝ කියේ මොකද්ද? ප්‍රිය වස්තුව දුකයි. තේරෙනවද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධ කියන්නේ ඇති වී නැති වෙන වස්තුව ඔබ්ජෙක්ට් එක. ප්‍රොසෙස් එක නෙමෙයි. ප්‍රොසෙස් එකේදී මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යන ඔබ්ජෙක්ට් එක වස්තුව ඒක ඇති වෙන පැත්තෙන් හෝ නැති වෙන පැත්තෙන් දෙපැත්තෙන් එක පැත්තකින් හරි දුක. ඔයා බලන්නකො මම ලස්සන පැහැදිලි කිරින්නේ. ඒ කියන්නේ මොකද? අපි පැහැදිලි කිරීමක් කරනකොට ආයි බඩ සුද්ධ වුණා වගේ සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඉවර කරනවා. ආයෙත් හෙට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා නෑ අනිච්ච නෑ අනිච්ච වෙන්න ඕන කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ නැගිටලා යන්න. මම එක කතාවක් කියනවා. අදින් පස්සේ මේ ධර්මාසනයක කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් ත්‍රිපිටකේ වැරදි කිව්වොත් එතනින් පස්සේ බණ පදයක් අහන්න එපා. මම විවෘතව කියනවා.